හොඳයි අද දවසේ ක්‍රවුන් රිවර් වොක් පරිශ්‍රයේ 10 වෙනි අවුරුද්දටත් ඔන්න විජයග්‍රාහීව ලංකන් ෆෙස්ට් ඕගනයිස් වෙනවා. ඉතින් අපිත් එක්ක ඉන්නවා ලංකන් ෆෙස්ට් කමිටි එකේ සභාපති දමිත ඩිමෙල්. ඉතින් දමිත අපිට කියන්නකෝ දැන් හැමදාම ලංකන් ෆෙස්ට් හොඳ අරමුණකට තමයි මේ විදිහට සංවිධානය වෙන්නේ. අද මොන වගේ අරමුණක් එක්කද අපි යන්නේ ලංකන් ෆෙස්ට්? මම හිතන්නේ සිතු ඔයා දන්නවා ඔයත් උදව් කරනවා ගොඩක්. ලංකන් ෆෙස් 2022 ඇරෙන්න අපේ මේන් ෆෝකස් එක කිඩ්ස් එඩියුකේෂන් කියන එක. ඒක තමයි අපි මේන් ෆෝකස් එක. අපි කමිටි එක අපි රොටරි ක්ලබ් එකත් එක්ක රොටරි ඉන්ටර්නැෂනල් එක ළඟින් වැඩ කරනවා. ඒ වෙනුවෙන් ලංකාවේ වැඩවලදී 2022 දී අපි රයිට් ෆෝ අපේක්ෂා එකත් එක්ක කැන්සර් හොස්පිටල් එකට උදව් කරා. මේ අවුරුද්දේ අපි කරනවා දැන් රොටරි ඉන්ටර්නැෂනල් එක ලබන අවුරුද්දේ පටන් ගන්නවා සස්ටේනබල් ශ්‍රී ලංකා කියලා ප්‍රොජෙක්ට් එකක්. ඒකේ එඩියුකේෂන් වල පොඩි කෑල්ලක් කරන්න තමයි අපේ බලාපොරොත්තුව ලංකන් ෆෙස්ට් එකේ. හොඳයි එන අවුරුද්දේ ලංකන් ෆෙස්ට් මොන වගේ වෙයිද? අපි ඒත් ෆියුචර් ෆවුන්ඩේෂන් ෆොර් කිඩ්ස් වෙනුවෙන්ද පවත්වන්නේ. මේ පාර ලංකන් ෆෙස්ට් වෙනස් වෙන්නේ කොහොමද? ඒකත් අපි කියමු. ලබන අවුරුද්දෙත් ඒ වෙනුවෙන්ම තමයි මේ පාර වෙනස් වෙන්නේ. මේ පාර මම හිතන්නේ විශේෂ අවුරුදු 10ක් පටන්ගෙන අපි 2015 මුලින්ම ඉවෙන්ට් එකෙන් පටන් ගත්ත වෙලාවෙ ඉඳන් මේ අවුරුද්දේදී අපි කිඩ්ස් එන්ටර්ටේන්මන්ට් ඒරියා එකක් අපි පළවෙනි වතාවට ඉන්ට්‍රොඩියුස් කරා අලුත් දෙයක් විදියට. ඒ වගේම තමයි සිතු මම හිතන්නේ ලංකන් ෆෙස්ට් එකේ අනිත් පරමාර්ථය තමයි වත් දන්නවා ඩිනර් ඩාන්ස් එකක් කරනකොට කරලා මේ සල්ලි හොයාගන්න එක ලේසියෙන් කරන්න පුළුවන්. අපේ හැබැයි ලොකුම පරමාර්ථය එකක් තමයි මෙහි ඉන්න ශ්‍රී ලංකන් බිස්නසස් රෙස්ටොරන්ට්ස් වලට chance එකක් දෙන්න මේ වගේ තැනක ඇවිල්ලා ඒගොල්ලන්ගේ businesses products services promote කරන්න. ඉතින් අපි මෙදා සැරේ ස්ටාර්ට්අප් ප්ලැට්ෆෝම් එකක් පටන් ගත්තා. අලුත් concept එකක් විදියට ලොකු ගාණක් වියදම් කරන්න බැරි අයට ඒකෙනුත් subsidize කරලා අපේ organisation එකෙන් ඒ වෙනුවෙන් subsidize කරලා ඒගොල්ලන්ට බොහොම පොඩි ගාණකට මෙතනට ඇවිල්ලා ඒගොල්ලන්ගේ products introduce කරන්න market එකට introduce කරන්න chance එකක්. හොඳයි ඒ කියන්නේ නව ව්‍යවසායකින්ටත් ඒ විදිහට වේදිකාව හදලා දෙන්න ගමන් තමයි ලංකන් ෆෙස්ට් ඉදිරියට යන්නේ. එහෙනම් දමිත බොහොම ස්තුතියි ඩොක්ටර් දමිත ඩිමෙල් ලංකන් ෆෙස්ට් කමිටි එකේ සභාපති. ඉතින් අද දවසේ ලංකන් ෆෙස්ට් අරගෙන එන්න ක්‍රියාකාරී සමාජිකයා විදිහට කටයුතු කරේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සිතු.